මොකද පෙර ලස්සන මනුස්ස ජීවිතයක් ලබලා අනුන්ගේ දියුණුව දකින්න කැමති වුණේ නැහැ. අනුන් ඉදිරියට යනවා දකින්න කැමති වුණේ නැහැ. ඊර්ෂ්‍යාව වෛරය වැඩුවා. ඒ නිසාම අනුන්ගේ දියුණුව දකින්න අකමැති වුණා වූ ඇස් දෙක ගිනි ගනිමින්ම പ്രേත ලෝකයේ උප්පත්තිය සකස් වෙනවා පින්නතුනි. තව එක പ്രേතෙක් ඉන්න එයාගේ කටක් එයාට නැහැ. එයාගේ කට සමෙන් පූට්ටු වෙලයි තියෙන්නේ, කටක් නැහැ පින්නතුනි. ජීවිත කාලේ මෙයාට ආහාරයක් ජලයක් නැහැ. මුළු പ്രേත ජීවිත කාලෙම निराහාරව പ്രേත ලෝකෙ දුක් විඳිනවා. මොකද පෙර ජීවිතේ ලස්සන මනුස්ස ජීවිතයක් ලබලා මහා සංඝරත්නයට දෙන්නා වූ දානයන් වැළැක්වුවා. දන් දෙන්න එපා කියලා අවවාද කළා. Taman දන් දුන්නෙත් නැහැ, අනුන්ට දන් දෙන්න දුන්නෙත් නැහැ පින්තුනි. මේවයි විපාකයන් ක්‍රියාත්මක වෙනකොට